අජිත් පීපරගෙන් අහන්න. අදානි ඉන්න ඕනද යන්න ඕනද කියලා. ඔබතුමාට මතක ඇති අපි තමයි ඉස්සෙල්ලම මේ තරගකාරීත්වය ගෙනාවේ ගරු ජනාධිපතිතුමා. තමන්ට ස්වයං වින්දනයක් ලැබෙන්න පුළුවන් නේද? ස්වයං තෘප්තියක් ලැබෙන්න පුළුවන්. ස්වයං තෘප්තියක් ලැබෙන්න පුළුවන්. රෑ 7 ප්‍රවෘත්ති බලන්න. මේ ආණ්ඩුව දෙපා කියන්නේ. මේ ආණ්ඩුව දසමත් කියලා කියන්නේ. මේක තමයි ආණ්ඩුව. ලංකාවේ පළවෙනි වතාවට ජනතාවට ආණ්ඩුවක් ලැබිලා තියෙනවා. මෙච්චර කල් ජනතාවට ආණ්ඩු ලැබුණේ නෑ. කල්ලි ලැබුණේ. පවුල් ලැබුණේ. ගජමිතුර ලැබුණේ. පළමු වතාවට පුරවැසියන්ගේ ආණ්ඩුවක් ලැබිලා තියෙනවා. එහෙමයි ආණ්ඩු. අපි මේ රටේ පුරවැසියන්ට ආදර්ශයක් දෙන්නම් ආණ්ඩු කියන්නේ මොකද්ද කියලා. අපි ඕනෑම ආයෝජකෙක් අපි මූණට හම්බෙලා කියන්න පුළුවන් අපිට ඔබගෙන් ඇල් වතුර වීදුරුවක්වත් එපා කියලා. ඕන ආයෝජකෙකුට අපි කියන්න. මෙලගදී ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩල ජාතික රක්ෂණ මණ්ඩලය ප්‍රතිරක්ෂණය කරන්නේ ජාතික රක්ෂණ මණ්ඩලයේ ටෙන්ඩරේ දැම්මා. දෙසැම්බර් මාසේ විවෘත කරා. ජාත්‍යන්තර සමාගම් ගණනාවක් ඉල්ලලා තිබුණා. අඩුම ඉල්ලුම තිබුණේ කාටද? ජෝර්ජ්ස්ලු. අපි දුන්නා. කොහෙවත් එක් කියවෙන්නේ? අපි වල දේශපාලන පසුබිම් බැලුවද? කවුද කියලා බැලුවද? විරුද්ධවාදීද කියලා බැලුවද? අඩුම ටෙන්ඩරේට අපි දීලා තියෙනවා. එහෙමයි ආණ්ඩු කරන්නේ. හැබැයි ඒ විදිහටම නෙළුම් කුළුණක් දීලා තියෙනවා. ඒක ගැන හොයනවා. ඒ විදිහට නෙවෙයි. නෙළුම් කුළුණේ ආපනශාලාව තියාගෙන යන්නේ. ඒක වෙනම හොයනවා හොඳේ. නෙළුම් කුළුණට පාඩුයි. හරිද? නියෝජිත ආයතනයේ ලාභයි. අපේ හෝටලේ අපි උයන්නේ අපි කණ්ඩ දෙන්නේ අපේ සේවකයෝ ඒගොල්ලෝ නමට ලාභ ගන්නවා. එහෙම කරන්න බෑ බිස්නස්. ඒක අපි පරීක්ෂණය කරන්න. හැබැයි අපි දුන්නා එයාගේ සමාගම තමයි ප්‍රතිරක්ෂණේ අඩුම විල්ලුම කරේ. එයා තමයි නියෝජිත ආයතන ලංකාවේ. එයාට අපි දුන්නා. ඔබ අහලා තියෙනවද මේ රටේ එහෙම? වෙනත් දේශපාලන පක්ෂක නායකයෙක් ටෙන්ඩරයක් දැම්මට පස්සේ එයාට ටෙන්ඩරේ ලැබුණා කියලා අහලා තියෙනවද මේ රටේ? අපි දීලා තියෙනවා. අපිට වෙන බැඳීම් නෑ මතක තබා ගන්න. රටට ජනතාවට හිත කරද කියන බැඳීම විතරයි අපි බලන්නේ. අන්න එහෙම ආණ්ඩුවක් මේ හදලා තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේ රට ගොඩ නැගීම සඳහා අවශ්‍ය වෙන පදනම අපි නිර්මාණය කරලා තිබෙනවා. ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කරලා තියෙනවා. ශක්තිමත් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා අපි පය තබලා තිබෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් දේශපාලන අධිකාරිය ඒ සඳහා අධිතනින් වැඩ කරන තැනකට අවිලා තියෙනවා. නීතිය විධානය ආධිපත්‍ය අපි තහවුරු කරමින් තිබෙනවා. මම දැක්ක විශාල ආందోලන තුඩුන පොලිස්පතිවරයාගේ ප්‍රශ්නය. අපි ඇඟිලි ගහලානේ. එක ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඒ ජනාධිපතිවරයා පත් කරපු පොලිස්පති හිරේ ඒ ජනාධිපතිවරයා පත් කරපු මහ බැංකුව අධිපති රටින් පැනලා. රෙඩ් නෝටිස්. හැබැයි ගිහිල්ලා ටීවී වලත් කතා කරනෝනේ. අහන්න. කොයා පත් කරපු මහ බැංකුව අධිපතිවරයා ඔයා පත් කර මේ රටේ මහජනක විශාල විරෝධයක් තියද්දි ඔයා පත් කර පොලිස්පති කෝ හිරේ ඒගොල්ලෝ රටවල් පාලනය කරන්නේ. ඒගොල්ලෝ රටවල් පාලනය කරන්නේ. මට කියන්න අපි රාජ්‍ය සේවයේ ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ පදයට අපි විශාල පත් කිරීම ගණනාවක් කරා. මෑත කාලේ පුරප්පාඩු පත් කරලා තිබෙනවා. හැබැයි කිසි කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න පුළුවන්ද මෙයා වැරදි කියලා? අපි දන්නේ අපි ඒගොල්ලෝ ඇසුරු කරලා නැහැ. අපි ඒගොල්ලෝ පත්වීම දෙනකොට විතරයි අපි දන්නේ. අපි ඒගොල්ලෝගේ පුද්ගලික ලිපිගොනුව ගෙනල්ලා අපි හොඳට පරීක්ෂණ කරලා තමයි අදාළ තනුරුල් පිරිනමලා තියෙන්නේ. සමහර තැන් ටිකක් තියෙනවා තාමත් පොඩි අබල දුබල තියෙන අපි ඒව වෙනස් කරන්න. එම කරන්න ඕන. මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන ඒ යාන්ත්‍රණය අපි ශක්තිමත් කරමින්. ඒ නිසා පදනම රාජ්‍ය සේවය, දේශපාලන අධිකාරිය, ආර්ථික ස්ථාවරභාවය, නීතිය විධානය ආධිපත්‍යය සෑම කෙනාටම සමානව නීතිය ක්‍රියාත්මක කරන රටක්. ඔබ හිතන්න අද ජාතික ජනබලවේගයේ ආණ්ඩු නොහිටින්න හිටපු පොලිස්පතිවරයා දවසකට හරි රිමාන්ඩ් වෙයිද කියලා මට කියන්න. කවුරු හරි නැගිටලා කියන අපේ ආණ්ඩුව කරත් මේක වෙනවා කියලා. ඕගොල්ලන්ගේ ආණ්ඩුව වෙන්නේ නැහැ. මට අපි දන්නවනේ වෙන්නේ නැහැ. අපි කරනවා. අපිට වෙන බැඳීම් නෑ මතක තබා ගන්න. අපිට මේ රට පිළිබඳවත් මේ රටේ මහජනයා පිළිබඳව තියෙන බැඳීම විතරයි අපිට තිබෙන්නේ. මම අහන්නේ මේ රටේ පුරවැසියන් සහ ඔබෙන්. මොකද්ද මේකේ තියෙන වැරද්ද?
මොකද්ද තියෙන වැරද්ද? මේක වෙනස් කරන්න ඕනද? මේ ගමන ශක්තියක් දිලි ඉස්සරහට යන්න නෙවෙයි තියෙන්නේ. මම කියනවා ඔබගේ දේශපාලන අනාගතය රඳා පවතින්නේ. මේ ව්‍යාපෘති අකුල් හෙලීමෙන් ඔබ දේශපාලනය කරන්න හිතනවා නම් ඔබගේ දේශපාලනය දිනපතා වළංගු වෙනවා. මතක තියාගන්න. මේ ව්‍යාපෘතිය මේ වැඩසටහන බිඳවට්ටන්න බෑ හොඳේ හරිද? බාධා කරන්න මේක බිඳවට්ටන්න බෑ. බාධා කරන්න අකුල් හෙලන්න කටයුතු කරන දවසක් පාසා තමුන්නාන්සලගේ දේශපාලන අවලංගු වෙනවා. දේශපාලන අවලංගු වෙනවා. ඔබට තියෙන අන් කවරක්වත් නෙවෙයි. මේක තමයි තියෙන පාර. මේක තමයි තියෙන ගමන් මාවත. මේ ගමන් මාවත සඳහා දිරිදීම සහ ඒ අරා දේශපාලනය තමයි ඔබට ඉතිරි වී තිබෙන පාර. අද කියන්නේ. වෙන පාරක් නෑ මතක තබා ගන්න. මීට වඩා හොඳ දෙයක් මට කියන්න. මීට වඩා යහපත් දෙයක් මට කියන්න. මීට වඩා වෙනස් යුතු දෙයක් මට කියන්න. ඔබට නෑ. ඔබට ඉතිරි වී තිබෙන එකම දේශපාලනය මේට ආශිර්වාද කිරීම සහ මීට අනුගත වීම පමණයි. වෙන මොකද ඉතුරු වෙන්නේ? උදේට කෑ ගන්න පුළුවන් ටීවී කට් එකට. ඕකෙන් මුකුත් වෙන්නේ නැහැ. මාධ්‍ය අපේ රටේ දේශපාලනය කරපු කාලේ ඉවරයි. අපේ රටේ මාධ්‍ය නම් දේශපාලනය කරේ මම මේ රටේ ජනාධිපති වෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තු 159ක් ඉන්නේ නැහැ. මාධ්‍ය මුළු දේශපාලනය 2019 අවසන් වුණු බව මතක තියාගන්න. 2019 දී මාධ්‍ය සතුව තිබුණු සමස්ත දේශපාලන බලය අවලංගු වුණා. ඇයි? මාධ්‍ය විසින් මාධ්‍යවල තියෙන බලංගුතාවයද නැති කරගෙන දේශපාලන න්‍යාය පත්‍රයකට ආවා. නැත්තම් අයි වඩම්මයිද? ආයෙ පුළුවන් ද දේශපාලන නායකයෝ හදන්න ඊනාලිකවලට? කරන්න බෑ. ඒ නිසා තවදුරටත් ඔයගොල්ලෝ හිතනවා නම් මාධ්‍ය මත යැපෙන මාධ්‍ය වලින් ගොඩනැගෙන එක තමයි දේශපාලන ව්‍යාපාර නෑ. ඒක දැන් පැරණි යුගය. අද තියෙන්නේ ජනතාවත් එක්ක කෙරෙන සංවාදය. නිරන්තරයෙන් ජනතාව මූණට මුණ ගැසීම. අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස හැම වෙලාවම ජනතාවත් එක්ක සංවාදයෙන් යෙදෙන ජනතාව මුණ ගැසෙන දේශපාලන ව්‍යාපාරය. එතන තමයි අනාගත දේශපාලනේ. මම කියන්නේ දැන් මේ අයවැය ලේඛන කාලෙත් අපි කිව්වා නේද? අපේ മന്ത്രിවරු ඔක්කොම එන්න එපා. මොකද මේගොල්ලෝ මොකක් හරි ඡන්දයක් කිව්වොත් වැඩිම ඉන්නේ 56යි. 60ක් આવොත් ඇති කිව්වා. අපි දෙකට ඔව් 60 වඩා එන්න ඕනේ කිව්වා. 60යි තියාගත්ත අනිත් ඔක්කොම ගම්වලට යන්න කිව්වා. දේශපාලනේ තියෙන එතන. තවදුරටත් මේ මීඩියා ජිමික් අවසන් අපේ රටේ දේශපාලනේ. එනිසා උදේ කරන ගෝරනාඩුව වාසි නෙවෙයි අවාසි. තමන්ට ස්වයං වින්දනයක් ලැබෙන්න පුළුවන් නේද? ස්වයං තෘප්තියක් ලැබෙන්න පුළුවන්. ස්වයං තෘප්තියක් ලැබෙන්න පුළුවන්. රෑ හතේ ප්‍රවෘත්ති බලනකොට මූණ තියෙනවා. තමන්ට විතරයි. සමහරට ගෙදර අයටත් එපා වෙලා ඇති. කියනවා ආපුවාම. හරිද? මම දන්නවා සමහර කියනවා අපෝ ගෙදර අයත් අහන්නේ නැති මොනවද මේ කියන්නේ කියලා. මතක තියාගන්න මේ දේශපාලන යුගය ඉවර. මේ ඒ දේශපාලන යුගය තාමත් අපේ රටේ යථාර්ථය නම් අපි බලයට එන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. මුළු පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ පරිවර්තනයට තමුන්නාන්සලා එන්නේ නැතුව අර පැරණි දේශපාලනයම පැරණි මාවතම පැරණි කතාවම නම් තමුන්නාන්සලා තියෙන්නේ. මා අයවැය ලේඛන ඉදිරිපත් නේද? එදා ආරක්ෂක අමාත්‍යාංශ කතාවේ තිබ්බ තමුන්නාන්සලා දේශපාලනේ පොසිල පැදිලි කිරීමක් වුණ. මොකද ඔබතුමාගේ කතාවෙන් ආගෙන හිටියා. එතන ඔබතුමා කිව්වා බරපතල ප්‍රකාශනය විපක්ෂයට සිදු වෙනවා ආර්ථික අස්ථාවර කිරීමේ ඉලක්ක කරගෙන. ඒ ප්‍රකාශනය කරේ කවුද කියලා කිව්වේ නැත්නම් කමක් නැහැ. මොකද ප්‍රකාශනයකට පැදිලි කරන්න ජනාධිපති මෙහෙම කිව්වොත් ආණ්ඩුව අපේක්ෂා කරන මේ අවුරුද්දේ මෙච්චර ආදායමක් ඔය ආදායම ලැබෙන්නේ නැහැ. ආණ්ඩුව අපේක්ෂා කරන තන වාහන වෙළඳ පොළ විවෘත කිරීම මෙච්චර ආදායමක් ඔය ආදායම ලැබෙන්නෙත් නැහැ කියලා කිව්වනේ. හරිද? තේරුණාද? කිව්වනේ. හරිද? හරිද? නෑ ඒකෙන් කියන්නේ මොකද්ද? ඒකෙන් කියන්නේ මොකද්ද? ඒකෙන් කියන්නේ අන් කවරක්වත් නෙවෙයි අවිනිශ්චිතතාවය නිර්මාණය කරන්නේ. අවිනිශ්චිතතාවය. ඔබට පළමු කොටම ප්‍රශ්න අහන්න. හරිද? ඒ වගේම ඔබ කිව්වා ආයෝජක එන්නේ ආයෝජක දාලා යනවා කියලා. මට කියන දාලා ගිහපු එක්කෙනෙක්. ඔබ කිව්වේ නැද්ද එහෙම එකක්? ආයෝජක එන්නේ නැහැ ආයෝජක දාලා යනවා. මට කියන දාලා ගිහපු එක්කෙනෙක්. දැන් නැගිටලා කියන. දැන් නැගිටලා කියන දාලා ගිහපු එක්කෙනෙක්. හැබැයි ඔයගොල්ලෝ ආයෝජකන දෙන සංඥාව මොකද්ද? ලංකාවට ආයෝජක එන්න එපා ඉන්න අයත් දාලා යනවා.
මට කියන්න එකක්. දැන් නැගිටලාගෙන මෙන්න මේක ගියා කියලා. ඉක්මනට කියන්න. නෑ. අස්ථාවරත්වය නිර්මාණය කරන්නේ මොකද්ද? ඉතින් අජිත් පීපරගෙන් අහන්නකෝ. අදානි ඉන්න ඕනද යන්න ඕනද කියලා. ඔබතුමාගේ ප්‍රෙස් එක මම බැලුවා. කෙටියෙන්. ඔව්. අජිත් පෙරවන්ත 8.2.6ට අදානි ඉන්න බැහැ. තරගකාරී ක්‍රමවේදයට අපේ සම්පත් සඳහා අනිවාර්යයෙන්ම අපි තරඟ කරලා හරි මිලකට තරංකාරී මිලකට සුළං සහ සූර්ය විදුලි ලබා ගත යුතුයි. ඒකට සැකයක් නැහැ. 8.26 අදානිය ඕනේ නැහැ. හැබැයි 5ට විතර දෙනවා නම් තරංකාරී මිලට එනවා නම් ගැටලුවක් නැහැ. හරි අන්න ඒ සඳහා අපි අවශ්‍ය තරංකාරී ක්‍රමවේදය හදාගමු. ඒක තමයි හදන ක්‍රමය. ඒක තමයි අපි දෙන ස්ථාවරය. ඕක තමයි ස්ථාවරය. ඕක තමයි ස්ථාවරය. හර්ෂ. ඕක තමයි ස්ථාවරය. නෑ මතක. ඒක තමයි අපේ ස්ථාවරයක්. නෑ. ඔබතුමාට මතක ඇති අපි තමයි ඉස්සෙල්ලම මේ තරගකාරීත්වය ගෙනාවේ ගරු ජනාධිපතිතුමා. ඔබතුමායි අපි ඔක්කොම එක පැත්තේ ඉඳලා එකට කතා කරේ. ඕකට ජනාධිපතිතුමා ඕකනේ කතා කරේ. හරි. නෑ. දැන් බොහොම ස්තුතියි හර්ෂ මන්ත්‍රීතුමා. හැබැයි ඔබතුමාට අදානි සමාගමෙන් නිවේදනය ආපු හැටි පොඩි කලබල වීමක් වුණා එහෙනම්. කලබල වෙලා කිව්වා මේ ව්‍යාපෘතිය ගියා තව කවුද ඉන්නේ කියලා මම දැක්ක ඔබතුමාගේ කාඩ් එකක් මං ගාව තියෙනවා. හරිද? මේක ගියා ආයේ කවුද එයිද ඩොලර් බිලියනක ව්‍යාපෘතිය බිලියනකුත් නෑ එතන හොඳේ. එතන කියපු ඉලක්කමත් වැරදි. ඔබතුමාගේ ඩොලර් බිලියනක ව්‍යාපෘතියක් ගියා කියලා බිලියනයක් නෑ එතන. හරිද? 900කුත් නෑ. හරිද? තව ලන්සු තියන්න පුළුවන්. හරිද? මම කියන්නේ හරිද? ගියේ නෑ. හරිද? මේ ඒ නිසා ඒකයි මම කියන්නේ. ඒතකොට මතයක් හදනවා ආයෝජක යනවා. ඒතකොට ආයෝජක යන රටකට ආයෝජක එන්නේ නෑනේ. මං කියන්නේ අර ආර්ථික මේ හදන් තියන අය ඒවා කිව්වහම ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ නිසා ඉතා පැහැදිලි ඒවා. හරි නේද මනෝගණිස් මතුව. හරි රයිට්. ඉතින් ඕක තමයි අපේ තියෙන තත්ත්වය. ඉතින් මම කියන්න හදන්නේ අවසන් වශයෙන් මම අවසන් කරන්න හදන්නේ. ඒ නිසා මම හිතනවා මේක තමයි අවස්ථාව. මේ අවස්ථාව එක්ක ඕගොල්ලෝ එකට එනවද? නැත්නම් මේකට අකුල් වෙනවද කියලා තීරණය කරන්න. මීට වඩා හොඳ දෙයක් මම කියන්න නැවත අපේ රටේ දේශපාලනේ මීට වඩා හොඳ දෙයකින් මිසක්කා මීට වඩා නරක දෙයකින් පුරවන්න බෑ ආපහු. රෝමේ හිටියා අධිරාජ්‍යවරු ගණනාවක් හිටියා. ඉතාමත් කූර අධිරාජ්‍යවරු හිටියා. හැබැයි එක අධිරාජ්‍යයක් ආවා. ඔහු සාමකාමී අධිරාජ්‍යයක් වුණා. රෝමේ ඊට පස්සේ කූර අධිරාජ්‍යයන් ගොඩ නැගුණේ නේ. හැරවුම දුන්නා. අපිත් හැරවුම දෙන්න. මීට පස්සේ පැරණි අසාර්ථක විනාශකාරී දේශපාලන සංස්කෘතියෙන් සහ ආර්ථික සංස්කෘතියෙන් ආණ්ඩුවක් අපේ රටේ යලි හැදින්නේ නැහැ.